අයිබෝන් අපි දම්බල තෙම්පරාදුවක් හදමුද. මුලින්ම දම්බල ටික අරගෙන හොඳින් සෝදලා සිහින් කැබලි වලට කපා ගන්න. සාමාන්‍ය කුඩා කැබලි වලට කපාගත්තු දම්බල ටික ලුණු තේ හැඳි පාගයක් කලවම් කරලා හුමාලෙන් තඹ ගන්න. ඔයාට හුමාලෙන් තඹ ගන්න බැරි නම් වතුර ටිකක් දාලා සාමාන්‍ය විදිහට තඹ ගන්න. මේක හුමාලෙන් තඹ ගත්තොත් ගොඩක් සොෆ්ට් එකට ගන්න පුළුවන් නිසා තමයි මම හුමාලෙන් තඹ ගන්නේ. ඊට පස්සේ භාජනයකට තෙල් ස්වල්පයක් දාමා. ඊට පස්සේ ඒකට අබතේ හැඳි භාගයක් දාගන්න. ඊට පස්සේ අබ ටික පුපුරනකොට මම මෙතන ලෑස්ති කරගෙන තියෙනවා ඉඟුරු සුදු ලූණු, රාම්පි කරපිංචා, බීලූණු, අමු මිරිස්. මුලින්ම සුදු ලූණු ටික රත් වෙන්න දෙන්න. ඊට පස්සේ රාම්පේ, කරපිංචා, අමු මිරිස් සහ තොකු ලූණු එකතු කර ගන්නවා. මේ ටික හොඳින් විනාඩි 2-3ක් කලවම් කර ගන්න. ඊපස්සේ ටිකක් මේක හොඳින් බැඳෙනකොට අපි මේකට එකතු කර ගන්නවා කැලි මිරිස් තේ හැඳි එකක්. ඊට පස්සේ මේක හොඳින් කලවම් කර ගන්න. හොඳින් කලවම් කරගෙන සාමාන්‍යයෙන් මේ ටික බැඳෙනකන් කලවම් කර ගන්න. ඊට පස්සේ අර කලින් අපි සකස් කරගත්තු සම්බල ටික එකතු කර ගන්න. ඊට පස්සේ කහ සෝල්ටකුත් මේකට එකතු කර ගන්න. ඊට පස්සේ මේ සියලුම තේ හොඳින් කලවම් කර ගන්න. හොඳින් කලවම් කරගෙන විනාඩි 2-3ක් පිස ගන්න. ඉතින් මෙන්න මේ වගේ දම්බල ව්‍යංජනයක් ඔයාටත් රස බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.